මේ කඩාවල ගිහලා තියෙන වැව් බින්දුවක් කොතත් ඍතු වෙන්නේ. අයියෝ මත් කාලත් ඉවරයි. රජ කාලේ වැව් බැම්මට පිට දීලා වැව් බේරගත්ත කාලා වගේ මම මේ කඩන් ගිමුදල හවස් කරලා මේ වැව් බේර ගන්නවා. ඊට බලන්න ගලි. දීනේ. මෙහෙන්න පොඩ්ඩක් මෙහෙන්න. කාල හරස් කරේ වැව් බැම්මක පොඩි හිලා. හරිද? ඒක හරස් කරලා තේ කොල්ල මැරුණා. දැන් මෙතන අඩි 40ක් විතර වැව් බන්ටේ කඩා ගිහින් තියෙන්නේ. දැන් මේක හරස් කරන්නද හදන්නේ? මාරයි නේ මල්ලි. හතර බිව්වත් මත මේක හදන්න අයියේ. මේ සභාපති මහත්තයා. අත්තියනේ. අතේයනේ. මේ මොකද වෙලා තියෙන්නේ? වැරදි තැනින් නේද කපලා තියෙන්නේ? වැරදි තැනින් නේද කපලා තියෙන්නේ? කොට්ටගා ගාව තැනින් තමයි කපන්න ඕන. තේරෙන්නේ නැහැ. උදාහරණයක් පෙන්නු. පැතු මිස්සක. තේරෙන්නේ. අතංගලකට පැතු. මිස්සක පැතු මිස්සක මං කියන්නේ මේ වැව් බැම්ම. එතකොට මේ වැව් බැම්මේ ස්කන්ධිය පිටනේ වැටෙන්නේ මෙන්න මෙතනට. මෙන්න මෙතනට. එතකොට සිරාමල්ලි ඔයා දැන් ඇවිල්ලා ජල ප්‍රවාහයක් වගේ ඇවිල්ලා කැරකි ඇවිල්ලා වදින්න මේ වැව් බැම්මේ. දැන් ජල ප්‍රවාහය මේ වැව් බැම්මේ මේ අහිංසක වැව් බැම්මේ වදින්න යන්නේ. හරියි මං ඉන්න. මේ මොන ජල ප්‍රවාහයද මේ ජල පැකට ගන්නේ. බලපන් ඇගේ හැටි. මේ මොකද්ද මේ? අපි මෙතන යවන්න ඕන ලොකු ජල කඳක්. අන්න හරි. බලමු හොඳ කණ්ඩක්. මල්ලි උඩ පැත්තකට යන්න. ආමට මේ ඉන්නේ බඩු. යම පුතා. කලක ගිහලා හැප්පියක් බැම්මේ. යම පුතා. කලක බලයන් යමයි. වැව් බැම්ම නන්න තරුණා. ඔන්න ඕක තමා වැව් බැම්මට උනේ. ස්කන්ධය ගලනවා පීඩනය පිට වෙනවා. වැව් බැම්මට අමාරුයි.